ආය වතාවක් මයි මොහනේ ලොකු මිෂන් එකක්. අපි මොනවද කරන්නේ? ආයෙත් පැකින්. හේතු දෙකකට ෆැක්ට් කරනවා. ඉස්සරහට වීඩියෝ බලාගෙන ඉන්න මොකටද ෆැක්ට් කරන්න කියලා බලන්න පුළුවන්. දැන් අපි ඩිසැම්බර් වල සිඩ්නීද ගැන කැන්සල්ට ආවා. කැන්සලින් අපි මොහන්ගේ වැඩ තිබ්බ නිසා අපි ඇත්තටම ආවේ. ඇවිල්ලා දැන් ආයෙ ඔයගලන්ට පේනවා මේ පිටිපස්සේ. අපි ඉන්නේ පැකින් ටයිම් එක. අපි පැක් කරනවා හේතු දෙකකට. ඉතින් ඒ හේතු දෙක තමයි ඔයගලන්ට මේ වීඩියෝ වලින් බලන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ තව දවස් 3කින් අපි මේකේ කැන්සල් තියෙන ගේ බාර දෙන්න ඕනේ. ඉතින් හරිම ස්ට්‍රෙස්ෆුල් ටයිම් එකක්. ඒ වගේම අද මම වැඩ සුපුරුදු පරිදි වැඩ කරන ගමන් තමයි හැමදේම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. thank god. මට මගේ මෙහේ ජොබ් එක work from home job එකක්. ඉතින් I have the flexibility to do my work and balance out. I have some sort of flexi hours. ඉතින් ඒ දේ කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ඉතින් හැමෝටම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනකොට තමයි ටිකක් challenge එකක් වෙන්නේ හැමදේම. නමුත් අද මම ආසම ගායකයන්ගේ සින්දු ටිකක් දාගෙන වැඩ කරන ගමන් සැරිසරයට ගිහිල්ලා මොහන්ටත් උදව් වෙනවා. මොහන් මෙහෙ කරන ජොබ් එකෙන් එයා ටෙම්පරරි අයින් වෙනවා. එතකොට අපි සමහර විට ලබන මාසේදී අපේ තව වෙනස්කම් වෙනවා. ඉතින් ඒ කාලෙදී එයා තීරණයක් ගනී ආයේ ඒක කරනවද නැද්ද කියලා. ඉතින් ඕක තමයි විස්තර. අලුත්ම විස්තරය. it's not easy. හරිද? දැන් මං හිතන්නේ දැන් මගේ යාළු උනත් ගොඩක් කට්ටිය අපි දෙන්න මේ කරනවා වගේ එහාට මෙහාට මාරු වෙන එක කරයි කියලා. හැබැයි we always have a reason to do what we are doing. ඉතින් ඒක තමයි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගේන්නේ. අපි කොහොමද කැන්ස් ඉඳන් අපේ ඊගව ඩෙස්ටිනේෂන් එකට මාරු වෙන්නේ කියලා. ඒකත් එක්කම මේ දිගටම බලන්න. දිගටම ලස්සන වීඩියෝස් එනවා. මොකද ගොඩක් ගමන් යනවා අපි. So, my daddy is hugging me all the time. So, I want to hug more. Baba we could cut through that. Hold on, Daddy. Can I see? Different. Teddy wants to record. Teddy bear wants to record. Daddy, Teddy bear wants to record. Okay, hello teddy bear. Hello. ඔයාවත් ගත්ත වීඩියෝ එක teddy bear. Hey, I know I'm going to Rainbow House today. My sister is building it. She's building it all the time. She's bigger. So I'll be bigger just like her. Okay. කේබල් තියෙනවා 500ක් විතර ඉතින් පොඩ්ඩක් වැඩ කරන ඒවා චෙක් කරලා වැඩ කරන තේ චෙක් කරලා අනවශ්‍ය ටික අයින් කරලා අවශ්‍ය ටික විතරක් අරගෙන යන්නයි බැලුවේ. මේ ඔක්කොම අපේ රට මෙහෙම පාවිච්චි කරන්න මේ බඩු තියෙනවද මේ ඔක්කොම ඉලෙක්ට්‍රික්? බඩු තියෙනවා ටැබ්ස් දෙකක් තියෙනවා ෆෝන් දෙකයි හෙඩ්ෆෝන් චාර්ජ් කරන ඒවා තියෙනවා මේවා දෙකක් තියෙනවා ගොඩක් එක ගානේ තිබිලා තියෙනවා ගොඩක් අනවශ්‍ය දේවල් තියෙනවා කියලා. අවශ්‍ය ඉතින් මේක තමයි තියෙන චැලෙන්ජ් එක නේද අපිට මේ ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම අපිට වර පොඩි අයිටම්ස් ගොඩක් එක් රැස් වෙනවා. ඉතින් මම දන්නේ මොනවද තියෙන්නේ කියලා. ඒ ඔක්කොම සෝට් කරන්න ඕන. දැන් අපි සිඩ්නි ඉඳන් මෙහෙ එද්දි ගොඩක් අපිට මේ සෝටින් කරන්න බැරි වුණා. මොකද අපි ටිකක් රෂ් එකක ආවේ. ඒක නිසා මේ පාර අපි හොඳටම සෝටින් කරනවා. මොකද අපි ලොකු ට්‍රැවල්ස් කරන්න තියෙනවා මේ ගමනේ අවසන් මේ හෑන්ඩ් ඕවර් එකත් එක්කම අපිට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා ඉස්සරහට.
ඒක නිසා අපි ගොඩාක් අපේ ගාව තියෙන දේවල් වලින් නිදහස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි කෑන්ස් වලින් යන්නේ සිඩ්නි වලට. ඒතර කෑන්ස් වල සාමාන්‍ය ඒගොල්ලන්ට මම කියලා මයිල්ඩ් කාලගුණයක් තියෙන්නේ. ඒ මයිල්ඩ් කාලගුණයෙන් අපි යන්නේ ඒප්‍රිල් මේ කියන්නේ සිඩ්නි වල end of autumn එහෙම නැත්නම් beginning of winter. එතකොට මේ තියෙන ඇඳුම් මේ දේවල් අපිට ගොඩක් පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට ඒකටත් අපි දැන් ලෑස්ති වෙන්න ඕනේ. Last couple of days in Cairns. No, last second day in Cairns. How do you feel? Sad. I'm gonna miss my friends. Hey, Huh? you have friends everywhere. They're special. Special. Had a meal, with one. You see, and last April. And then we are going. Bye, cats. Bye. Hey guys, what are you going to say now? We are leaving Cairns house. Look at the car. Okay. What happened? There's a snake here, so there's a cricket. There was a snake and a cricket who was bothering us? Yeah. Okay. I saw that snake behind me was biting. We are leaving Hans house today. Can I? Today is Sunday. අපි දැන් හොටල් එකකට check in වෙනවා අද. Mommy, check in වෙලා හෙට fly කරනවා car එක සුපුරුදු පරිදි එයා තනියෙන් එනවා. Mommy, did you know we are going to join the hotel? Yes. car is going to come with magic. ඉතින් මේ Excuse me, Daddy. මේ vacuum එක අපි මෙයා මෙහෙම යන්නේ මේක අපි මොහන්ගේ ඔෆිස් එකෙන් දාන්න ඕනේ දාලා අපි යනවා හෙට සිඩ්නි. මේ ඉන්නේ මහන්සි වෙලා. අපිට ඇත්තට මාන මහන්සි අපි ඊයේ ඉඳන් ගෙදර end of lease cleaning එක කරා මම වීඩියෝස් දාන්නම්. ගෙදර කොහොමද දැන් තත්ත්වය කියලා. ඒක හරියම මහන්සි process එකක්. Let's go. Let's go back to Sydney. Weekend's house. Bye. Mommy, Aki swallow her toy. Aki don't swallow her toys. ගෙදර ඔන්න දැන් අවසාන වතාවට Excuse me, Mommy. ගේට්ටුව අරින්න යන්නේ. Get after me. ගේට්ටුව වහගෙන කවුද පාකුත් කරලා. අපි ඉතින් දැන් last time එකට ගේට්ටුව වහලා It's not lost. මොහොනව මොකද හිතේ? It's too much. Feeling Hey, not too bad. Not too bad. Okay, so this is our house area. This is our neighborhood. big house. Bye, snake house, look. Yeah, snake house කියන්නේ ගෙදරට snake house නිසා. We are going to new house. Yay! Look like Ariel. So basically on Friday, we will release demo just after the recession, and then the construction ඉදරට ඉතින් අපි දැන් මේවා අර ඔයගොල්ලෝ අර මේ නිකන් හොටෙල් රූම් ඕපනින් පෙන්නන විදියක් නැහැ. Yeah. Cans පොඩි view එකක් තියෙනවා.
යම් බලන්න එළියට චුට්ට පොඩි බැල්කනියක් තියෙන්නේ. හ්ම්. It's really nice. Gillian's මේක තමයි famous casino එක. Mommy, I can see us. And yeah, Justice? and there's Rusty's backside from the Rusty's market. ඔහොම තියෙනවා. ඉතින් nice then. දැන් තමයි මට සැනසීමක් දැනුනේ. පොරේ මහස් දෙකේ ගොඩක් මහන්සි ස්නේහන පැක් කරා දේවල් කරා ඒ කියන්නේ ඇත්තම කතන්දරයි. Hi. And then you have today, and we're going to join this hotel. Okay, so because happy Sydney යනවා Sydney ගිහිල්ලා ඊගාට අපි flight කරනවා ශ්‍රී ලංකාවට. ඉතින් ඒක නිසා තමයි මේ ඔක්කොම rush එක. මහන්සි ගොඩක් දේවල් පැක් කරලා. Mommy, can you be my bestie after New Year after Sri Lanka? And you earlier said that you wanted me as best friend forever. Yes, I know, Mommy, but you have to be my bestie forever. Okay. Recorded. So when you grow up and become a teenager and become antsy, I'm gonna. Good morning. ඉතින් ඔන්න අද තමයි අපේ මේ long journey එකේ දෙවෙනි දවස. ඊයේ අපි check out මේ sorry අපි අපේ ගෙදරින් keys hand over කරලා hotel එකකට check in වුණා cancelම හේතුව අපිට අද flight එක තියෙනවා අපි fly කරනවා සිඩ්නි වලට. එතකොට සිඩ්නි වලට fly කරන්න යද්දී අපේ වාහනය අපේ සිඩ්නි ඉඳන් මෙහෙ ගෙනාවනේ. දැන් ඒ වාහනය අපි hand over කරන්න ඕනේ freight company එකකට. ඒගොල්ලෝ මෙහෙ ඉඳන් වාහනය අපිට සිඩ්නි වලට එවනවා. දැන් ගිය සැරේ අපි මේක අපි මේ කරන දෙවෙනි වතාව. ඒක විස්තර කියනවා නම් ගිය සැරේත් අපි වාහනේ ෆ්‍රේට් එකකට දීලා මේවා කරා. හැබැයි එතනදී අපිට කිව්වේ ඒක තමයි latest කියලා 5 to 7 days කියලා. හැබැයි අපේ වාහනේ හම්බුනේ දවස් 11ක් ගිහිල්ලා ඒකත් මොහන් කෝල් කරලා ගොඩක් ෆාස්ට් කරාට පස්සේ. ඒකට ඒ අවස්ථාවේදී අපිට ඩොලර් 2500කට ළඟ ගාණක් ගියා වාහනේ කෑන්ස් වලට සිඩ්නි ඉඳලා මූව් කරන්න. දැන් මේ පාර අපි කොහොමද අපි next month එකේ ඔස්ට්‍රේලියාවේ නැති වෙන නිසා අපි දෙන්න තීරණය කරා ටිකක් කාලයක් ගියට කමක් නැහැ trustworthy තැනකට දෙන්න. ඒ අනුව මේ පාර අපිට දීලා තියෙන්නේ 15 to 19 days. මේ ඔක්කොම working days නේ ඒකල count කරන්නේ. එතකොට හරියටම අපි ලංකාවට ගිහිල්ලා එන කාලය වෙනකොට අපිට වාහනය ලැබෙයි කියලා අපි හිතනවා. එතකොට දැන් වාහනේ hand over කරන්නේ එතකොට අපිට තියෙනවා regulations. අපි යවන්නේ වාහනේ with goods, without goods යවනවා නම් empty car එක යවන්න මොකුත් දාන්න බෑ. ඉතින් with goods ගන්නකට පොඩ ගාණ වැඩි. එයාලා 80 kg kilograms වලට allow කරනවා. ඉතින් ඒ allow කරාට අපිට දාන්න පුළුවන් විදිහ බඩු දාන්න පුළුවන් විදිහ වෙනස්. back seat එකෙන් ඒ කියන්නේ back seat එකට අපිට driver seat එකට පේන්න ඕනේ. reverse කරන්න එහෙම. ඉතින් ඒ විදිහට regulation බලලා තමයි වාහනේ දාන්නේ. මම ආයේ වාහනේ නැග්ගහම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද අපි බඩු දාලා තියෙන්නේ කියලා. එතකොට ඒ ඇරුණාම අපි luggage fly කරද්දිත් අරගෙන යන්නේම තියෙනවා. so දැන් මේ සැරේ කරන්නේ මම අපිට ඇත්තටම check out එක තිබ්බේ 10ට මෙහෙ උඹට කතා කරලා කිව්වා අපේට flight එක තියෙන්නේ 7:00ට මට පොඩ්ඩක් late check out එකක් දෙන්න බැරිද කියලා. පස්සේ යාලා කිව්වා 11ට මෙහෙ 11ට දෙන්නම්. ඒතර 11 වෙනකන් අපි ඉන්නවා අලස වෙලා. ඉන්නේ කට්ටියම පේනානේ මෙතන
පිස්සන් කොරුවක් වගේ ගණන් ගන්න එපා. මොකද හේතුව තමයි අපි ඔක්කොම ලගේජ් පැක් කරාට පස්සේ තව එක රෙදි සෙට් එකක් අපි හේදුවා. ඒ රෙදි සෙට් එක දැන් කොහොම හරි දාගන්න. එතකොට දැන් පොඩක් බෑග් එහා මෙහා කරලා හදාගන්න තියෙනවා. ඒක බීලා එක කරන්න ඕනේ. ඒක කරලා අපි මේ අපේ ෆ්ලයිට් එකට ගෙනියන ලගේජ් ටික හොටෙල් එකේ පල්ලෙහා රූම් එකේ යාලා තියාගන්නවා. ඒගොල්ලන්ගේ ලගේජ් රූම් එකක් තියෙනවා. අපි ඒකේ ටික තියලා අපි යනවා ඉනිස්ෆෙල් වලට ඩ්‍රයිව් කරගෙන ක්ලීන් කරපු බඩු ටික මොහන්ගේ කම්පැනි එකට දීලා අපි ආයෙත් කෑන්ස් වලට ඇවිල්ලා හොටෙල් එකේ ලගේජ් අරගෙන ඊගාට එයාපෝට් එකට යනවා. මේ ටික ඔක්කොම මම පුළුවන් විදිහට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. Let's see how the day goes. මොකද කරන්නේ ඔයගොල්ලෝ? මම නම් getting ready වෙලා හිටියා මේ නරක ළමයි. I think I need to put another glass on. ලාසේ මොකද කරන්නේ? මොකද කරන්නේ? I'm playing Roblox. Roblox? Yes. Roblox play කරනවද මේ චූටි බබාලා? Daddy, she's having makeup today. I have lipstick. කෝ පෙන්නන්න මට. වත් ගියාද? Ami did it for me. And this one is gold enough. And we till afternoon, and I think this one is yellow, just like gold. Christina. නිසිගේ කොණ්ඩ දාන්න. නිසිගේ දැන් ලොකු වෙලා නිසි මම මෙහෙ ඇඟිලි දොඩ වලින් ඉස්සලා දාන්න. Should my shoes down, but I'm the same height. Yeah. So tall. Too tall. Look, ලස්සන. ලස්සන. Daddy, look, everyone is in the water park. Yeah. He's going to have a final brunch And favorite food. and favorite place in Cats. Ooh. Ooh. Potato. To make it. The milkshake. So like this. රස නියමයිද කියලා බලලා කියන්න. නිදිමතයි මට මගේ නිදිමත යන්න කියලා හිතනවා. පීසා කණ්ඩයි තියෙන්නේ. කණ්ඩ දෙන්නකෝ. අපි දැන් ආවා ඉනිස්ෆෙල් වලට. මේ ඇවිල්ලා ඉන්නේ අතර මොහන්ගේ ඔෆිස් ඇකමඩේෂන් එකට. එතනට අපි යනවා ගිහිල්ලා අපි බලන්න. එතන ගොඩක් ලස්සනයි කිව්වා ගෙදර. අපි ආවේ අපි බලෙන් ආව. ගේ වහලද? මේ කටින්න අපි ආවේ because අපේ බඩු වගේ බාන දෙනවා අපි බලහින්න තියෙන්නද? ඇතුළට? This is not the new home. මේ මෙතනට ඇවිල්ලා මේ වැකියුම් එක තියෙන්නේ. මේක ලාසනේ මේ වැකියුම් එක බස්සලා අපි යන්න ඕනේ. ඒත් එක්කම මම පෙන්නන්න අපේ ඩිකියේ තත්ත්වය. යා. දැන් අපි ආවා. මම බෑග් එකක් කරේ දාගෙනම ඉඳලා තියෙන මෙච්චර වෙලා මට දැන් තේරුණා. මෙච්චර තනකට යන්න බැරි තත්ත්වෙට කොණ්ඩෙත් තවුල්. ලස්සනයි. ඉතින් නම් ලස්සනයිලු. බහිම් මේ බලන්න ලංකාවේ මගේ ලස්සන. එයා ලස්සනයි. coconut. කොකොනට් මේ වත්තේ හැමදේම තියෙනවා මේ කලෙන්.
තියෙනවා ලංකාවේ විදිහට. මට පෙන්වන්න ඕනේ උන්නේ අපේ ඩික්කි එක. මේ බලන්න. මේ සියල්ල මේ බඩු මෙහෙමම යනවා මේ සිඩ්නි වලට පාරකේ फ्लाई करना खाए ෆ්ලයි කරන්නේ ඈ. ඕ හැමදේම මේ සැරේ පොඩක් අපි ස්ට්‍රැටජිකලි මේවා පැක් කරා. මොකද මට මාරු විදිහට පැකින් සම්බන්ධ නොලෙජ් එකක් තියෙන හින්දා අපි 3 පාරක් විතර පැක් කරා. ඊට පස්සේ මෙතන මොහාන ඇවිල්ලා පැක් කරා. එන්න ලාසි. පියාම වත්ත බලන්න. මේක කැස්වාරි colors. That's colors. colors. What colors? Yeah, birds. Those are the birds that come to our school at you see. ඒකේ මෙහෙම බැක්යාඩ් එකක් තියෙනවා. Oh, look at අතන තමයි ගෑරේජ් එක තිබෙන්න තියලා තියෙන්නේ. ඒගොල්ලෝ ගෑරේජ් එක පාවිච්චි කරන්නේ. කියන්නේ ලොකු අත්තක් තියෙනවා. අපිට කෑන්ස් ඉඳලා මෙහෙට එන්න යනවා පැය එකමාරක් වගේ. ඉන්නේ මම. අරන්නේ මොකක්ද? අත්තා පප්පා වගේ එන. බඩ බාන්න ඇවිල්ලා. එක දවසක් මේ කරා යා ෆ්‍රෙෂ් පාඩුව හා hey පාඩු මොනවද finding you back. බබා ඇත්තටම ඉන්ටර්විව් එකක් කරන්න සුශීලාගේ ඒගොල්ලන්ගේ මේක මේ වෙච්ච එක ගැන. සුසිල්ල ඉතින් කැමතිද දන්න ආයක දැන් මෙතන හෑන්ඩ් ඕවර් කරා ටොවින් කරන්ද Did no one for you. Did none for you. එන්න බයි කා අපේ කාර් එක මොහන් දෙවෙනි වතාවටත් ඉතින් අතරලා හව මාසකින් හම්බෙමු. මාසෙකින් නෙමෙයි දවස් කිල් 19 business days 19 business business days. days නාම 19ක් කියන්නේ මාසයක් තමයි මාසයක් තමයි. Okay, bye. දැන් ඉන්නේ කැම්ප් එකේ. This is final round එක. දැන් එයාපෝට් එකට යනවා. කායක drop කරා. හොටෙල් එකට හොටෙල් එකේ baggage ටික ගත්තා. දැන් එයාපෝට්. Daddy. This is Cairns Airport domestic terminal. ඉතින් පොඩි මොකද ඒකට කියන්නේ පොඩි ඒරියා එකක් තියෙනවා. එලා අපි දැන් කරන්න ඕනේ ඉස්සෙල්ලාම මොකද්ද? ළමයි ඉන්න හින්දා කන්න ඕන. අපි මට බඩගිනි. එම නිසා මට විතරක් නෙමෙයි අපි හැමෝටම බඩගිනි. ඒකටත් වැඩිය මේ ළමයිගේ කංකරච්චලේ වහන්න ඕන නිසා අපි යනවා කන්න කාලා හම්බෙමු. හයි ආයෙත් ඔන්න අපි දැන් කන්න ආවා. පුළුවන් තරම් කන්න චෝරු කාලා තියෙන බජට් ටික කුඩු කර ගැනීම තමයි මේ මුළු ගමනේම පරමාර්ථය. නේ? ඔව් මම කියන්නේ අපිට තව පැයක් තියෙනවා හරියටම. ගේට්ස් ඕපන් වෙනවා. ෆ්ලයිට් එක 7ට. දැන් මෙතන පොඩක් නිදහසේ ඉඳලා
ඊළ වාඩි වෙනවනේ මොකද මේ මෙහි ශ්‍රී ලාංකිකයෝ වගේම මෙහි ඉන්න මේ රට කටන පුදුම හදිසියක් තියෙන එක ගන්න මන් දන්නේ ඇයි කියලා. මේක මම හිතන්නේ ලෝකේ හැමතැනම තියෙන ප්‍රශ්නයක් වෙන්නද නේ. පුදුම හදිසියක් තියෙනවා. දැන් අපි එකගේ තර හොරාගෙන ඉන්න අපි ටිකට් ගෙවලා ඉන්න හැමෝම නෑ එහෙම නෑ. අර ප්‍රයිවට් බස් එක නැගෙන්න තියෙන හදිස්සියක් තියෙනවා. හැමෝම එක කඩේ යල්ලා දෙන හැමෝම එකෙන් කරන ඒකට බාර් බිස්නස් තියෙනවා. shout out to Sami, our friend. එයා තමයි හැමතිස්සෙම මේ කඩේට යන්න කියලා අපිට රෙකමෙන්ඩ් කරන්නේ. අපිට ඉතින් දැන් අද රාත්‍රී ගියාට පස්සේ Tuesday, Wednesday, Thursday, Friday we are flying to Sri Lanka. ඩොමස්ටික් එකේ ප්‍රොසෙස් එක කොහොමද කියලා හරිම ලේසියි මෙහෙ. බැගේජ් ගෙනල්ලා අපිට පුළුවන් ටැග් කරගන්න. අපිම ටැග් කරගන්නවා. ටැග් කරලා බෑග් ඩ්‍රොප් එකට යන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ 4 දෙනෙක් එකට ටිකට් එක දාලා නම් ඔයගොල්ලන්ගේ වේට් එක ඔක්කොම එකට තමයි ඒගොල්ලෝ ගන්නෙ. යූෂුවල් විදිහට අර ඉන්ෆ්ලේමබල් දේවල් තියෙන්න බෑ ඇතුලේ ඒ දෙක තමයි. ඊට පස්සේ අපි බඩ් ටික දැම්මා. Yeah. It's a game of waiting. ඉස්සේ ඉන්නා මගේ හැපොත්තේ. වාඩිලා ඉන්න රාශිය සුපුරු පරිදි වල් දෙනවා. අර පේන්නේ. ඒක තමයි කතන්දරේ. ලයිට් එක තියෙන්නේ 7ට. දැන් 6ට 6ක් වගේ. අපි කලින් නෙමෙයි මේ අපිට කරන්න දෙයක් නැහැ. මේ වෙලාව අපිට ඉන්න වෙනවා. Game over. Try again. It's going to time over. Try again. Last money for me. I'm taking the last money. ඉස්සෙ මොකද කරන්නේ? Press to impress. නා? Press to impress. Landed. Back at home. Hell. Back home. land කරා ෆ්ලයිට් එක අතරම විනාඩි 15ක් විතර විනාඩි 20ක් කරලා විනාඩි 20ක් විතර කලින් ලෑන්ඩ් කරා මන් දන්නේ කොහොම එච්චර ඉක්මනට ආවද කියලා 9:55 ට ලෑන්ඩ් කරන්න තිබ්බේ. දැන් අපි යනවා ගිහලා බැගේජ් අරගෙන අපේ යාළුවෙක් අපේ එක්ක යන්නේ නා කිව්වා. එනකන් ඉන්න තියෙන්නේ. අපි දැන් රසිකලාගේ දෙට ඇවිල්ලා ඉන්නේ. රෑ 12යි. ඉතින් ගන්න තමයි වොච් එකක් දාගෙන. ඉතින් මේ ඇඩ්වෙන්චර් එකේ අද දවසේ ඉවරයි. අපිට රයිවල් එකෙන් අපිව පික් කරේ අපේ තව යාළුවෙක්. ඒ වෙලාවේ මොකුත් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ගොඩක් බිසි තත්ත්වයක් තිබ්බේ. ඉතින් දැන් මෙහෙට ඇවිල්ලා අපි කාලා ඒගොල්ලන්ට කරදර කරන්න නැතුව මොකද ඒගොල්ලෝ හෙට වැඩට යනවා. අපි හෙට දෙහැරලා කාලකට ටික කරගන්න.